ආයුබෝවන් අශ්කේරු නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මං ඔයාලට දැන් මීට අවුරුදු දෙකකට මේ සම්මත ක්‍රමය ෂණිකව කඩා වැටෙනවා කියලා. ෂණිකව කඩා වැටෙනකොට ඒ සඳහා යම්කිසි විදියක සූදානමක් මිනිසුන්ගේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර අය කියන විදිහට නම් සතියකකට දෙකකට සමහරු කියනවා මාසයකකට එහෙම කියලා ආහාරයි වතුරයි බෙහෙත් ඒ කියන්නේ යම්කිසි කෙනෙක් බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් ඒ වගේම ඒ කියන්නේ රාත්‍රියට විදුලිය එන හිටින්න පුළුවන්. එහෙම වුණාම ඕගොල්ලොන්ට සමහර වෙලාවට සතියක් විතර තියෙන්න පුළුවන් ලයිට්. එහෙම ලයිට් නැති වුණාම ඒ හින්දා අනිවාර්යයෙන්ම ලාම්පු තෙල් ටිකක් එන්න ගන්න, ලාම්පු ටිකක් හදා ගන්න. ඒ වගේම මම ඒ ඔයාලට ඒ කාලෙම කිව්වා පුළුවන් නම් ලිඳවල් එහෙම හදා ගන්න, පිළිසකර කර ගන්න ලිඳවල්. මොකද සාමාන්‍ය ටැප් ලයින් වලින් මොකද ලයිට් නැති වුණාම වතුර පොම්ප කරන ටැංක් වලින් වතුර පොම්ප කරන්න නැති වෙන්න පුළුවන්. එතකොට වතුර එන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ගේ ලිඳක් එහෙම තියනවා නම් කන බොන එකට මේ නාන එකට ඒ ලිඳෙන් වතුර ගන්න පුළුවන්. ඒ කියන්නේ රජයෙන්ම දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් ඒකින්ද මම ඕගොල්ලන්ට කියලා තිබ්බා එහෙම කරන්න කියලා. ඒ කියන්නේ මෙන්න ඒ වගේ හදිසි පණිවිඩයක් ආවොත් ඒකට සූදානම් වෙලා ඉන්න කියලා. මොකද ඒ දේ හදිසි පණිවිඩේ කොයි මොහොතේ එයිද කියන එක දන්නේ නැති හින්දා. ඇත්තම කියනවා නම් ඒක දැන් මේ වෙනකොට යුරෝපයේ රටවල් වලට මහද්වීපයේ රටවල් වලට පණිවිඩය දීලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ කියනවා පැය 72ක් සම්පූර්ණයෙන්ම සේවය ඇනහිටි කියලා තමා කියන්නේ. ඒ නිසා රේඩියෝ එකක්. ඒ කියන්නේ දැන් බැටරි දාලා ඒක ලයිට් නැති වුණාම රේඩියෝ අහන්න බෑනේ. බැටරි දාන රේඩියෝ එකක් තියාගන්න. ඒ වගේම ටෝච් හරි ෆ්ලෑෂ් ලයිට් හරි ඒ වගේ. ඒ වගේම තමයි ෆෝන් එහෙම charge කරන්න පවර් බැංක් එකක් එහෙම තියාගන්න. ඉතින් අන්න ඒ විදිහට සූදානමක් එන්න කියලා තියෙනවා. මොකද දැන් මේ යුරෝපයේ අය කියන විදිහට නම් මිලියන 470ක් ඉන්න යුරෝපේ ඒගොල්ලොන්ට තමයි මේ කියන්නේ මෙන්න මේ දේවල් කරන්න. මේ දේවල් ආහාර වතුර එහෙම දේවල් මේක මේ හදිසි දෙයක් තමා කියන්නේ. ඉතින් මේක හදිසි කිව්වට මගේ channel එකේ ඉන්න අය නම් මේක දැන් අවුරුදු දෙකක් තිස්සේ දන්නවා. ඒක හදිසියක් නෙමෙයි මේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියන එක අවුරුදු දෙකක් තිස්සේ මගේ channel එකේ හිටපු අය නම් දන්නවා. ඒ කියන්නේ මෙයාලා කියන විදිහට මූලික සේවාවන් දවස් 3ක් ඒ කියන්නේ පැය 72ක් නැති වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ සමහර වෙලාවට ඕක සතියක් වෙන්නත් පුළුවන්. ඉතින් මොකද මේගොල්ලෝ මේක ඉස්සෙල්ලා කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. මොකද එහෙ සාමාන්‍යයෙන් නීතියක් තියෙනවා ජලය විදුලිය බොහොම ඉක්මනට ලබා දෙන්න ඕනේ. පැය භාගයක් ඇතුළත ලබා දෙන්න ඕනේ. නැත්තම් ඒට අදාළ ඇමතිවරයාට රස්සාවෙන් යන්න වෙනවා. දැන් මේක වෙන්නේ ඉස්සෙල්ලා දැන් මේගොල්ලෝ දැනුවත් කරනවා. ඕගොල්ලෝ මේ දේ කරන්න, මේ දේ කරන්න, මේ දේ කරන්න. එතකොට කාටවත් කියන්න බෑ. අපි දැනගෙන හිටියේ නෑ. එහෙම කියලා කාටවත් කියන්න බෑ. මොකද දැනුවත් කිරීමක් කරලා තියෙන නිසා. මෙයාලා කියන විදියට සමහර වෙලාවට යුද්ධය වෙන්න පුළුවන්. සමහර වෙලාවට අන්තර්ජාල පහසුකම් වලට ඒ පැත්තට ප්‍රහාරයක් වෙන්න පුළුවන්. ඒ වගේම වසංගතයක් වෙන්න පුළුවන්. නැත්තම් ස්වාභාවික විනාශයක් වෙන්න පුළුවන් කියලා තමා කියන්නේ. ඉතින් ඒ මොන දේ වුණත් මෙන්න මේකයි කියලා තමා කියන්නේ. හැබැයි මට කියන්න තියෙන්නේ මේ තියෙන සිස්ටම් එක වැටෙන හින්දායි මේ දේ වෙන්නේ කියන එක තමයි මන් දන්නේ. ඉතින් මෙයාලා කියන විදිහට ඒ කුමන දෙයක් වෙන්න පුළුවන් ඒ වුණාට කෝකටත් සූදානම් වෙන්න කියලා තමා කියන්නේ. ඒ වගේම කියනවා ඉතාලියේ ගිනි කඳු පුපුරන්න තියෙන chance එක වැඩිලු. ඒ වගේම සුනාමියක් දකුණු යුරෝපේ ඇති වෙන්න තියෙන chance එක වැඩිලු. ඒ වගේම තමයි මිනිස්සයන් නොවන අයගේ එක එක තැන් වලින් එනවා කියලා තමා කියන්නේ. මොන පැහැදිලි නැහැ කියලා තමා කියන්නේ. මේවා පැහැදිලි නැහැ නෙමෙයි මේගොල්ලෝ දන්නවා මොනවාද වෙන්නේ කියලා. ඒ වගේම ජර්මනිය සූදානම් වෙනවලු. ඒ වගේම යුරෝපියන් යූනියන් එකේ ඒ අය රටවල් වලට දැනුවත් කරලා තියනවලු හදිසි අවස්ථාවකට සූදානම් වෙන්න කියලා.
ඉතින් ඒක ඇත්තම කියනවා නම් සූදානම් වීම කියන්නේ හැමදේටම වඩා අර කතාවක් තියෙනවානේ සූදානම් වෙන එක ඇඟට හොඳයි කියලා. ඉතින් සූදානම් වෙලා ඉන්න කියලා තමයි කියන්නේ. දෙපාරක් කියනකම් ඉන්න එපා කියලා කියනවා. ඒ වගේම මං අහලා තියෙන විදිහට දැන් සූර්යා දැන් මේෂ රාශියට එන්නේ සූර්යා. එතකොට සූර්යා මේෂ රාශියට එනකොට ඒ වගේ සමහර වෙලාවට සූර්යාගේ තියෙන කිරණත් මේ පොළවට ලැබෙන්න තියෙන අවස්ථාව වැඩි. කාටද කොතනද වරදින්නේ කියන එක අපි දන්නේ නැහැ. ඒ හින්දා සෑම වෙලාවම තව කෙනෙකුට උදව්වක් වෙන විදියට විතරක් ජීවත් වෙන්න, තව කෙනෙකුට පහර දෙන විදියට ජීවත් වෙන්න එපා. මොකද ජීවත් වීමේ කාලය බොහොම සුළුයි. දැන් ඔයාලට තේරෙනවා ඇති මියන්මාරයේ කියන බෞද්ධ රටේ වෙච්ච විනාශය. ඒ කියන්නේ 7.7ක් භූමිකම්පාවෙන් පස්සේ පසු කම්පන 14ක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් දැන් මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් ඒ කියන්නේ ලක්ෂයකට අධික ප්‍රමාණයක් මිය යන්න ඇති කියලා තමයි කියන්නේ. ඉතින් අපි දන්නේ කොතනද කොයි විදිහටද අපිට මැරෙන්න තියෙන්නේ. ඒ හින්දා හැම මොහොතකම හැම වෙලාවෙම තමන්ගේ හිත බොහොම තව කෙනෙකුට උදව්වක් වෙන විදිහට කරුණාබරිතව ඒ වගේම හිතේ සංසුන් බව, සාමකාමී බව ඇති කරගෙන ජීවත් වෙන්න හිතා ගන්න. මොකද මේ කාලේ බොහොම එක පැත්තකින් අනතුරුදායකයි, අනිත් පැත්තෙන් හොඳ පැත්තට ඒ කියන්නේ මිනිස්සු අවදි කරවන්න යන දෙයක්. ඒ කියන්නේ කර්මය තමයි මෙතන තියෙන්නේ. විපත් ගොඩක් වෙලාවට ඇති වෙන්නේ කර්මානුරූපව අපි යම් කිසි විදියකින් මොනවද කරලා තියෙන්නේ අපිට මේ තාක්කල් කරපු දේවල් වලින් අපිට දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කරපු දේවල් වල ප්‍රතිවිපාක ඵල විපාක අපිට මූණ දෙන්න වෙනවා. ඉතින් ඒක හන්දා බලන්න කාගේවත් අඩුපාඩු හොය අනුන්ගේ වැරදි හොය තව කෙනෙක් වැටෙනකම් බලාගෙන ඉන්නේ නැතුව තමන්ට පුළුවන් විදියට තමන්ගේ දේවල් වලට මනස යොමු කරගෙන මේ සුළු කාලේ මේ බොහොම සුළුයි කාලේ මේ සුළු කාලය ඇතුළත පුළුවන් උපරිමෙන් ධර්මය අහලා ධර්මය හරියට අනුවතරමින් අනිච්ච දුක්ඛ අනාත්තව තේරුම් අරගෙන වහරකාමුදුරන්ගේ ධර්ම දේශනා අහන අනිච්ච දුක්ඛ අනාත්ත කියන වැරදි තිලකුණු අඳුනාගෙන අඩුම තරමින් සංඥාවේ අනිච්ච බව සුළු මොහොතක් හරි වඩන්න පුරුදු වෙන්න. එතකොට සංඥාවේ අනිච්ච බව වඩන්න හිත පුරුදු කරගෙන හිටියානම් අන්තිම මොහොතේ අපිට ඒක චුතිසිතයට අපේ දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මං මේ ඔයාලට මේ හදිසියෙන් කියන පණිවිඩය. ඉතින් ඔයාලට සිතක් ශාන්තියක් සෞභාග්‍යයක් වගේම සියලු දෙනාම හොඳට ආරක්ෂා වේවා.